විදියට යන්නේ. ලංකාවෙන් ජපානයට ආපු ගමන ඔයාලා එක්ක ෂෙයා කරන්න හිතුවා. ඉතින් යන්න තීරණය කරපු දවසේ මගේ පවුලම මට ගොඩක් උදව් කළා. කෑම බඩු ඕනෑම වැදගත් දේවල් ඔක්කොම හරි හොඳට ඇරේන්ජ් කරලා ලැගේජ් එක පැක් කළා. ඒ වෙලාවේ තේරුණා මේක සාමාන්‍ය ගමනක නෙවෙයි කියලා. මගේ ජීවිතේ ලොකු වෙනසක් පටන් ගන්න වෙලාවක් කියලා. හැමදේම පැක් කරනකොට මතකයන් ටිකක් ආදරය ටිකක් එක දාගෙන යන වගේ හැඟීමක් තිබ්බා. ඒත් ඇත්තටම මට ශක්තිමත් වෙන්නම වුණා අලුත් ජීවිතයක් පටන් ගන්න තනියම එළියට යන්න. ෆ්ලයිට් එක තියෙන්නේ රෑ 8:00ට. ඒ නිසා අපි හවසම පිටත් වුණා. මම එයාපෝට් එකට හවස 4:30ට වගේ ආවා. ඒ වෙලාවේ තව ගොඩක් වෙලා තිබ්බා. හිත ටිකක් කලබලයි, ටිකක් දුකයි. එයාපෝට් එක ඇතුළට ගියාට පස්සේ එක දේවල් බලද්දී ඇත්තටම දැන් යනවනේ කියන ෆීලින් එක තවත් වැඩි වුණා. ෆ්ලයිට් එක ඇතුළට ආවේ රෑ 7:00 වගේ. සීට් එකට වාඩි වුණාට පස්සේ මම හරිම දුකක් දැනුණා. පවුල අතහැරලා යන එක. ඒත් ඒ එක්කම මගේ සිත හිස් වගේ අමුතුම හැඟීමක් තිබ්බා. ටික වෙලාවකට පස්සේ කෑම දුන්නා. මම කන ගමන් කාටුන් ටික බැලුවා. ඒත් ඇත්තටම ඇතුලින් මට හිතුනේ එකම දෙයක්. මම දැන් ඇත්තටම ගමනක් පටන් ගන්නවා. චීනට බැහැලා ඊළඟ ෆ්ලයිට් එක එනකම් පැය 5ක් වගේ හිටියා. ඒ වෙලාවේ ටිකක් මහන්සි තිබ්බා. හිතටත් තනිම වගේ ෆීල් එකක් ආවා. එයාපෝට් එක ඇතුලේ වටේ බැලුවා. ඊට පස්සේ ඊළඟ චීන ෆ්ලයිට් එකට නැග්ගින්. චීන කෑම කන ගමන් චීන ෆිල්ම් එක බැලුවා. ඒක ලස්සන ෆිල්ම් එකක්. අවසානයේ මම ජපානයට ආවා. මගේ චීන අද සැබෑ වුණා. ඒ මොහොතේ මට හිතා ගන්නවත් බැරි සතුටක් දැනුණා. ඒත් ඒ එක්කම පසුපසට බැලුවාම මම ගමන් කරපු ලොකු ගමන මතක් වුණා. ලංකාවේ ඉඳලා පවුල අතහැරලා කඳුළුත් එක්ක ආපු මේ ගමන අද වටිනවා වගේ දැනෙනවා. මේක අවසානයක් නෙවෙයි. මගේ අලුත් ජීවිතය ආරම්භයයි. ඉස්සරහට මගේ ගමන ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. මගේ වීඩියෝ එක ඔයාලට කැමති නම් ලයික් කරන්න, channel එක subscribe කරගන්නත් අමතක කරන්න එපා. ඉස්සරහට තවත් වීඩියෝස් වලින් හමු වෙමු. Thank you. Bye bye.